EVSL channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ TVS iCube එක ගැන. මේක සාමාන්‍ය පෙට්‍රල් ස්කූටරයක් වෙනුවටම පාවිච්චි කරන්න හදපු එකක්. හැබැයි මේක ඇත්තටම අපේ සල්ලි වලට වටිනවද? ඊටත් වඩා වැදගත්ම දේ ඔයා ගන්න ඕනේ මේකේ මොන බැටරි වර්ෂන් එකද? අපි අද හොයලා බලමු ඒ ගැන. අපි මුලින්ම ඩිසයින් එකෙන් පටන් ගමු. TVS සමාගම මේකෙදි ගොඩක් සරල ඩිසයින් එකක් පාවිච්චි කරලා තියෙනවා. මම ඒකට පෞද්ගලිකව කැමතියි. මේක දැක්කම සාමාන්‍ය පවුලි පාවිච්චියට ගන්න ස්කූටරයක් වගේමයි. අඟල් 12යි ඇලොයි වීල්ස්, ටෙලිස්කොපික් ෆ්‍රන්ට් සස්පෙන්ෂන්, ඒ වගේම වලවල් වලට වැටෙද්දි සද්දබද්ද එන්නේ නැති ශක්තිමත් ෆ්‍රේම් එකක් මේකේ තියෙනවා. හැබැයි මේ iCube එකේ ලොකුම රහස මේකයි. මේකේ වර්ෂන්ස් දෙකක් එනවා. ඒවා ඔක්කොම පිටින් බලද්දි එක වගේ වුණාට ඇතුලෙන් මේවා සම්පූර්ණයෙන්ම වෙනස් මොඩල්ස් දෙකක්. ඔයා ගෙවන මුදල අනුව ඔයාට ලැබෙන්නේ 2.2 කිලෝවට් අව පොඩි බැටරියක් තියෙන බේස් මොඩල් එකද එහෙමත් නැත්නම් 3.4 කිලෝවට් අව ලොකු බැටරියක් තියෙන S මොඩල් එකද කියලා තීරණය වෙනවා. මේක වැදගත් වෙන්නේ ඇයි? ඔයා 2.2 මොඩල් එක අරන් හැමදාම පිටිපස්සේ කෙනෙක්වත් දාගෙන දුර ගමන් යන්න හිතුවොත් නම් ඔයාට අනිවාර්යෙන්ම 3.4 කිලෝවට් අව වර්ෂන් එකට යන එක හොඳයි. ඔයා කෙටි ගමන් යන කෙනෙක් නම් 2.2 කිලෝවට් අව වර්ෂන් එක හොඳටම ගැලපෙනවා. අපි ඇත්තම රේන්ජ් එක ගැන ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. ඔයාලට අද මෙතන පීන්න තියෙන්නේ 2.2 කිලෝවට් අව වර්ෂන් එක. මේකේ ඉන්නේ ලිතියම් අයන් බැටරි එකක්. හැබැයි LFP බැටරි එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ NMC බැටරි එකක්. අපි වෙන වීඩියෝ එකකින් මේ බැටරි පටලැවිල්ල ගැන කතා කරමු. TVS පාවිච්චි කරන්නේ නවීන ලිතියම් අයන් බැටරි. ඒ වගේම හොඳ BMS එකක් මේකේ තියෙනවා. ලාභ ස්කූටර් වල තියෙන බර ලෙඩ් ඇසිඩ් බැටරි හෝ ග්‍රැෆීන් කියලා විකුණන බැටරි වලට වඩා මේක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. iCube එකට බලය දෙන්නේ පිටිපස්සේ රෝදෙටම හයි කරපු 3.34 කිලෝවොට් BLDC මෝටර එකකින්. 3.34 කිලෝවොට් කියන්නේ හොඳටම ප්‍රමාණවත් බලයක්. මේකේ පිකප් එක සුපිරි. තප්පර 4ක් වගේ පොඩි කාලෙකින් බිඳුවේ ඉඳන් පැයට කිලෝමීටර් 40 වේගයකට යන්න මේකට පුළුවන්. ට්‍රැෆික් ලයිට් එකක් ළඟ ඉඳන් රේස් කරද්දී සාමාන්‍ය 110cc පෙට්‍රල් ස්කූටර් වලට වඩා ඉක්මනින් ඉස්සරහට යන්න මේකට පුළුවන්. කිසිම සද්දයක් නැහැ. ගොඩක් ස්මූත්. ඒ වගේම දෙන්නෙක් නැගලා හිටියත් කඳු පාරවල් වල කිසිම අමාරුවක් නැතුව අදිනවා. টොප් ස්පීඩ් එක බේස් මොඩල් එකේ පැයට කිලෝමීටර් 75ක් වෙනවා. S මොඩල් එකේ පැයට කිලෝමීටර් 78ක් වෙනවා. ඇත්තටම නගරය ඇතුලේ පදින්න මේ වේගය හොඳටම ඇති. හැබැයි අපි මේකේ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේකේ රයිඩින් මෝඩ්ස් දෙකක් තියෙනවා. එකක් ඊකෝ මෝඩ් එක, අනිත් එක පවර් මෝඩ්. ඊකෝ මෝඩ් එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 45ක් වගේ යන්න පුළුවන්. පවර් මෝඩ් එකේ තමයි පැයට කිලෝමීටර් 75ක් වගේ යන්න පුළුවන් වෙන්නේ. TVS සමාගම කියන විදිහට බේස් මොඩල් එකේ රේන්ජ් එක කිලෝමීටර් 75කුත් S මොඩල් එකේ කිලෝමීටර් 100කුත් යන්න පුළුවන්. හැබැයි ඒ ඊකෝ මෝඩ් එකේ යද්දි විතරයි. පවර් මෝඩ් එකෙන් ගියොත් බේස් මොඩල් එකේ කිලෝමීටර් 60ක් වගේ යන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ රේන්ජ් එක සඳහන් කරන්නේ කිලෝ 130ක් වගේ පේලෝඩ් එකක් එක කියලා තමයි TVS වෙබ්සයිට් එකේ තියෙන්නේ. මේක ඔයා අනිවාර්යයෙන්ම මිලදී ගන්න කලින් හිතන්න ඕන දෙයක්. ඔයාට දවසට කිලෝමීටර් 40ට වඩා යන්න තියෙනවා නම් තව ටිකක් වියදම් කරලා 3.4 ලොකු බැටරිය තියෙන මොඩල් එක ගන්න එක තමයි හොඳම වැඩි. මේක charge කරන්න විශේෂ fast charging station ඕනේ නැහැ. ගෙදර තියෙන සාමාන්‍ය 13 ampere plug එකකින් charge කරන්න පුළුවන්. 2.2 කිලෝවොට් අව පොඩි බැටරිය බිඳුවේ ඉඳන් 80% charge වෙන්න යන්නේ පැය දෙකක් වගේ පොඩි කාලයක්. ඒක නම් ගොඩක් ලීසි. ඒ වගේම මේකේ රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා බයික් එක ස්ලෝ කරනකොට ඒකෙන් බැටරි එක charge වෙනවා. ඒක ඉස්සරහා ඩිස්ප්ලේ එකේ නිල් පාටින් පෙන්නනවා. රීජෙනරේටිව් බ්‍රේකින් වැඩ කරන්නේ පැයට කිලෝමීටර් 14 වඩා වැඩි වේගෙදි විතරයි. තාක්ෂණය ගැන බැලුවොත් ඩෑෂ්බෝඩ් එක ගොඩක් පැහැදිලි. ෆෝන් එක කනෙක්ට් කරලා නැවිගේෂන්, කෝල් අලර්ට්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ රිවර්ස් ගියර් එකකුත් තියෙනවා. පල්ලමක පාක් කරලා තියෙද්දි ආපස්සට ගන්න ඕන වුණොත් පාක් අසිස්ට් බටන් එක ඔබලා throttle එක කරකවද්දි හිමීට රිවර්ස් වෙනවා. හැබැයි මේක 100% සම්පූර්ණ නැහැ. මට පේන අඩුපාඩු කීපයක් තියෙනවා බයික් එකේ. පළවෙනි එක ඉස්සරහා තියෙන charging port එක වහන ප්ලාස්ටික් ෆ්ලැප් එක. ඒක බයික් එකේ අනිත් කොටස් වගේ හයිය නැහැ. ඉක්මනට කැඩෙයි වගේ දැනෙනවා. බෑග් හුක් එකත් ඒ වගේම තමයි. දෙවෙනි එක බේස් මොඩල් එකේ තියෙන ග්ලොසි පේන්ට් එක. ෂෝරූම් එකේදී ලස්සනට තිබුණට පාකින් වලදී පොඩි හීරීම් වුණත් ඉක්මනටම පේනවා. තුන්වෙනි එක බූට් ස්පේස් එක. ලීටර් 32ක් කිව්වට ඒක ගැඹුරු මදි. චාර්ජර් එක, රේන් කෝට් එක, හාෆ් හෙල්මට් එකක් දාන්න පුළුවන් වුණාට ලොකු ෆුල් ෆේස් හෙල්මට් එකක් මේකට දාන්න අමාරුයි. හතරවෙනි එක සයිඩ් ස්ටෑන්ඩ් එකේ සෙන්සර් එක තියෙන තැන.
ඇත්තටම ඒක නම් සෑහෙන්නේ අවුල්. ස්ටෑන්ඩ් එක ගහද්දී ඒකේ කකුල වැදිලා නිකම්ම කැඩෙන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. කීප වතාවක්ම මට ඒක වුණා. ඒ වගේම ෂීට් එකත් අනිත් පෙට්‍රල් බයික් වලට වඩා දිගින් අඩු ගතියක් තියෙනවා. ඔයා බලන්නේ Honda Dio එකකින් හරි TVS Vigo එකකින් හරි ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් නම් උත්තරේ ඔව්. මේක පදින්න ගොඩාක් පහසුයි, සස්පෙන්ෂන් හොඳයි. අනිත් එක මේක TVS නිසා ලංකාව පුරාම සර්විස් නෙට්වර්ක් එකක් තියෙනවා. කණ්ණාඩියක් කැඩුනොත් බ්‍රේක් පෑඩ් එකක් මාරු කරන්න වුණොත් අමතර කොටස් එනකම් මාස ගණන් බලන් ඉන්න ඕනේ නෑ. ඔයා තනියම ටවුමේ ළඟපාත දුවන කෙනෙක් නම් බේස් 2.2 මොඩල් එක ගානේ හැටියට සුපිරි. හැබැයි ඔයා නිතරම දෙන්නෙක් එක්ක දුර ගමන් යනවා නම් iQube S මොඩල් එක ගන්න. එහෙමත් නැත්නම් Ather 450X වගේ ලොකු බැටරියක් තියෙන වෙන එකක් ගැන හිතලා බලන්න. ඔයාලා මොකද හිතන්නේ? පෙට්‍රල් ස්කූටරයක් වෙනුවට iQube එකක් ගන්න ඔයාලා කැමතිද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ ඔක්කොම කියවනවා. මේ වීඩියෝ එක ඔයාට තීරණයක් ගන්න පොඩ්ඩක් හරි උදව් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒක අපේ EVSL channel එකට ලොකු හයියක්. මේ වගේ ලංකාවේ EV ගැන ඇත්තම විස්තර දැනගන්න අනිවාර්යෙන්ම subscribe කරන්න. පරිස්සමින් පදින්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.